අපිට දුන්න ගාන මොකද්ද? 5න් 4 අඩු කිරීම x අඩු කිරීම එක බෙදීම 5. දැන් ඔයාලා ওই බීජ ගණිතයේ ගණන් හදනකොට බීජීය භාග මෙන්න මේ වගේ පොඩි පොඩි ගණන් හදනකොට ඕගොල්ලෝගේ එක මයින්ඩ් එකක් එනවනේ. මේක පට්ට ලේසි කියලා. මේක පට්ට ලේසි කියනකොටම මේ ගානට තියෙන අවධානය අඩු වෙනවා. ගානට තියෙන අවධානය අඩු වෙච්ච ගමන්ම ඕගොල්ලෝ ගොඩක් කට්ටිය හොද්දට ලකුණු අතර ඉන්න ළමයි පවා කරන දැවැන්ත වැරද්දක් තියෙනවා. ওই වැරද්ද ගැන තමයි මම මේ කියන්නේ. ඕන් අහගන්නකෝ. දැන් ඕගොල්ලෝ එච්චර කෑ කරන්නේ නැහැ මේක ආහාරය සමානයිනේ. ඔන්න ඔතනින් පස්සේ ඔන්න ඔහොම වැඩක් කරනවා. හරිද? දැන් බලන්න මගේ ඔන්ලයින් එකේ ඉන්න ළමයි සද්දට කියන්න බලන්න. මෙන්න මේ පියවර තුලින් අපි කරලා තියෙන වරද මොකද්ද කියලා. හරි අඩු කිරීමට පිටිපස්සේ මොකද්ද අපි කරලා තියෙන වැරද්ද? වරහණක් පාවිච්චි කරලා නැහැ. very good. දැන් මේ අඩු කරන්නේ අපි x විතරක් නෙවෙයිනේ. x ඍණ 1 කියන සම්පූර්ණ කොටසමනේ අපි අඩු කරන්නේ. ඒතර මෙන්න මේ පදය කියන මේ පදය තමයි අඩු කරන්න ඕනේ. ඒතර මේ මෙන්න මෙතනදී අපි මෙන්න මෙහෙම දාලා තිබුණොත් මේ කතන්දරේ අයිති වෙලා තියෙන x ට විතරයි. මේ කොටසම කියන්න සම්පූර්ණ කොටස කියන්න ඔය වරහණ තියෙන්න ඕනේ. මේක නම් පට්ට ලේසි කියන ගාන හදන්න පටන් ගත්ත ගොඩක් කට්ටියට ඔන්න ඔය වගේ පොඩි වැරද්දක් කරලා ලකුණු ඔක්කොම ටික නැති කරගන්නවා. මේ බලන්නකෝ ඒක වෙන විදිය දැන්. මේ ඍණ කියන එක ගුණ කරනවා මැතුලේ තියෙන ධන වලින්. ධනයි ඍණයි ගුණ කරාම ඍණ. මේ ඍණ ගුණ කරොත් ඍණ වලින් ඍණයි කවුද එන්නේ? ධන. අන්න ඔය ලකුණු වෙනස් වීම වෙන්න මේ වරහණ කියන එක අත්‍යවශ්‍යයි. පට්ට පරිස්සමින් ඕනෑවට වඩා ඉක්මන් වෙන්නත් එපා. මෙතන 4යි මෙතන 1යි 5යි. 5 අඩු කිරීම x බෙදීම 5යි. තේරුණාද? උත්තරය හරි කට්ටිය.